ආයුබෝවන් කියලා පිළිගන්න ඔන්න මගේ ආදරණීය ඔයගොල්ලන්ව වෙනද වගේම ඔන්න මම අදත් ආවා ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ කැමති වෙන ඔයගොල්ලන්ට වැදගත් වෙන විදිහේ ජ්‍යොතිෂ්‍යමය වීඩියෝ එකක් අරගෙන ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේෂ රාශියෙන් උපන් ඔයගොල්ලන්ගේ ගති ලක්ෂණ සහ ගෘහ ජීවිතයේ රැකිරක්ෂා චරිත ලක්ෂණ සෞඛ්‍ය තත්ත්වය ආදී දේ පිළිබඳව ඉතින් ඔයා මේෂ නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම බලන්න මේ කියන ගතිගුණ ඔයාගේ ළඟත් තියනවාද කියලා. ඉතින් එන්න යාළුවනේ එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේෂ රාශියෙන් උපන්න මගේ ඔක්කොම යාළුවෝ ටික එන්න එහෙනම් මේ පැත්තට. ඉතින් ඉස්සෙල්ලාම අපි බලමු ඔයගොල්ලෝ මේෂ රාශියෙන් උපන් ඔයගොල්ලෝ මොකද්ද මේ මේෂ රාශිය? මේෂ රාශිය උපන් ඔයගොල්ලන් ගති ලක්ෂණ මොනවද? ඔයගොල්ලන් ඉදිරි අනාගත සැලසුම් මොනවද ඔයගොල්ලන්ට තියෙන්නේ කියලා අපි බලමු. ඉතින් මේෂ රාශිය කියන්නේ යාළුවනේ මේ අපේ ලග්න 12ක් තියෙනවානේ. මේ ලග්න 12 තියෙන්නේ අංශක 360 වලල්ලක් විදිහට. ඔන්න ඔය අංශක 360න් අංශක 30 බෙදලා තමයි ලග්න 12 හැදිලා තියෙන්නේ. ඉතින් එතකොට මේෂ රාශිය කියන්නේ පළවෙනිම අංශක 0 සහ අංශක 30 අතර තියෙන රාශිය. මේෂ රාශිය කිව්වහම මේෂ රාශිය අග්නි රාශියකට තමයි අයත් වෙන්නේ. අපේ රාශි ටික අපේ රාශි 12 බෙදලා තියෙනවා යාළුවනේ. පංච මහා භූතයන් ආපෝ තේජෝ වායෝ පඨවි ওই විදිහට බෙදලා තිනවා. අන්න ඒකෙන් අග්නි කියන එකට තමයි මේෂ රාශිය අයිති වෙන්නේ. මේෂ රාශියට සංකේතයේ විදිහට යොදලා තියෙන්නේ එළුවෙකුගේ රූපයක්. එළුවෙකුගේ රූපයක් ඇවිල්ලා තියෙන්නේ මේෂ රාශියට අයත් අර නැකැත්තරු තියෙනවා බෙරණ. මම ඔයගොල්ලන්ට එක කියන්න අස්විද බෙරණ සහ කැති කියන නැකැත්වලට ඉතින් නැකැත්තරු වලට එකතු වෙලා තියෙන්නේ මේ මේෂ කියන රාශිය. ඔන්න ඔය ඔවත් එක්කන් ඒ තරුවල පිටීම යා කරලා බලපුවහම එළුවෙකුගේ රූපයකට සමාන වෙන හින්දා තමයි එළුවෙක් තමයි සංකේතවත් කරලා තියෙන්නේ. ඉතින් මේෂ රාශිය චර රාශියක් පුරුෂ රාශියක් තේජෝ ගුණයෙන් කූර සිව් පරාශියක් වශයෙන් තමයි පොතපතේ හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේෂ ලග්නෙන් ඉපදුන ඔයගොල්ලන්ගේ චරිත ලක්ෂණ පිළිබඳව වැඩි කතා නැතුව මම හිතනවා ඔයගොල්ලන්ට මේෂ ලග්නය පිළිබඳව යම් අවබෝධයක් මේෂ ලග්නයේ ස්වභාවය පිළිබඳව යම් අවබෝධයක් පුංචි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එහෙනම් අපි බලමු මේෂ ලග්නයෙන් උපන් ඔබේ චරිත ලක්ෂණ. මේෂ රාශියෙන් උපන් අය නිතරම පෙරමුණ ගන්න. කියන්නේ හැම වෙලේම එයා එක වෙන්න කැමති වෙනවා කියන්නේ අන්න ඒ වගේ චරිත තියෙන අය. එයාලගේ අභිමතය පරිදි නිදහසේ ක්‍රියා කිරීම තමයි මේෂ ලග්න හිමියෝ ආශා කරන්නේ. ඒ වගේම තමයි අන්‍යයන් යටතේ කටයුතු කරන්න ඔවුන්ගේ උපදෙස් පිළිගන්න හරි ඒගොල්ලෝ පොඩ්ඩක්වත් එහෙම ප්‍රියතාවයක් නැහැ. අනිත් අය කියන දේවල් සතේකට මායින් කරන්න නැති පිරිසක් තමයි මේ මේෂ ලග්න හිමියෝ කියලා කියන්නේ. අදිෂ්ඨාන ශක්තිය ආත්ම විශ්වාසයෙන් ගොඩක් යුක්ත අය තමයි මේෂ ලග්න හිමියෝ. ඒ වගේම තමයි වහා ක්‍රියාකාරී වීමට උන් ආශා කරනවා. ඒ වගේම ප්‍රමාදය පොඩ්ඩක්වත් මේගොල්ලෝ රුස්සන්නේ නැහැ. ඒ වගේම තමයි ඉවසීමත් පොඩ්ඩක්වත් නැහැ. ඉවසීම ඇත්තටම ගොඩාක් අඩුයි මේ මේෂ ලග්න හිමියන්ගේ. ඒ වගේම තමයි මේෂ ලග්න හිමියන්ගේ මනස හැම වෙලේම අදහස් වලින් පිරීලා තමයි තියෙන්නේ. ඒවා ක්‍රියාත්මක කරන්නත් ඒගොල්ලෝ පසුබහින්නේ නැහැ. හදිසි අවස්ථාවන් වලට ඒ නිසා මේගොල්ලන්ට ඊටම සාර්ථක විදිහේ මුහුණ දෙන්න හැකියාව ලැබිලා තියෙනවා. බොහෝ විට චිත්ත වේග අනුව ක්‍රියා කරන්න ගිහිලා අමාරු වෙන අවස්ථාවක් තියෙනවා. චිත්ත වේගය අනුව තමයි ඒගොල්ලෝ ක්‍රියා කරන්නේ. හිතට එන්නේ මොකද්ද? ඒ දේ කළා. එතකොට යාළුවනේ මේෂ ලග්නයෙන් උපන් ඔබේ මේෂ රාශිය පාපග්‍රාහී වෙලා නම් එහෙම නැත්නම් පාප පීඩිත වෙලා නම් එහෙම නැත්නම් කවුරු හරි අසුභ ග්‍රහයෙක්ගේ බැල්මක් දෘෂ්ටියක් ඇතිලා තියෙනවා නම් ඔබේ ගති ලක්ෂණ මේවට වඩා ටිකක් දරුණු පැත්තට තමයි යන්නේ මේෂ ලග්න හිමියෝ. ඇත්තටම ටිකක් කලහකාරී පිරිසක්. ඒ වගේම සල්ලාල ජීවිතයකට ප්‍රිය කරන කොටසක්. ඒ වගේම කල්පනා කිරීමෙන් තොරව තමන්ගේ හිතේම හිතු මතේටම ක්‍රියා කරනවා.
ඒ කියන්නේ තමන්ගේ හිතට එන්නේ මොකද්ද ඒ දේ කරනවා. ඒක කරාට පස්සේ මොකද්ද වෙන්නේ? ඒකෙන් මොකද්ද වෙන්නේ? අනිත් පැත්තට අපිට වෙන පාඩු ඒවා හිතන්නේ තමන්ගේ හිතට ආවනම් කරා. එච්චරයි. ඒ වගේම තමයි මුරණ්ඩු ස්වභාවයක් දක්වනවා. ඉතින් මුරණ්ඩුයි හරියම කවුරුත් කියන දේ අහන්නේ නැහැ කියලා මම ඉස්සෙල්ලා කිව්වනේ. අන්න ඒ නිසාම දැඩි මුරණ්ඩු ස්වභාවයක් තමයි මේ තියෙන්නේ. අර මේ ලග්නෙම තියෙනවා මේ එහෙම වුණාට ලග්නේ පාප පීඩිත නම් සහ පාප ග්‍රහයක දෘෂ්ටියකට අහු වෙලා යන යාළුවනේ මුරන්දි ගතු එතකොට මේ සල්ලාල ගති ටිකක් වැඩි. ඒ වගේම තමයි මේ මේෂ රාශියෙන් උපන්න හැම වෙලේම මේ පාප පීඩිත වෙලා නම් මම මේ කියන්නේ මේ ටික සාමයෙන් සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳන්නේ යන්නේ හැම වෙලේම තමන්ගේ බලය යොදවලා තමයි ප්‍රශ්න විසඳන්නේ යන්නේ. ඒ වගේම මේගොල්ලෝ හරිම ආඩම්බරයි. පලි ගන්න හැම වෙලේම පලි ගන්න තමා හිතාගෙන ඉන්නේ. හැම වෙලේම පලි ගන්න ස්වභාවයක් තියෙන්නේ. ඒ වගේම තමයි විවිධ තරාතිරම් වල අපරාධ වලටත් මේගොල්ලෝ යොමු වෙනවා. මේෂ ලග්නයෙන් කටයුතු කරනකොට ඇත්තටම අපි ගොඩක් පරිස්සමින් මේෂ ලග්න හිමියන් එක්ක කටයුතු කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ හිත නොරිද. මොකද නැත්නම් ඒගොල්ලෝ තද බල සතුරන් වෙන්නත් ඉඩ තියෙනවා. මොකද හැම වෙලේම අර හිතේ ටක් ගාලා ඒගොල්ලෝ ඒවා මේවා කරගෙන අර ඉවසීමක් නැහැ කිසිම දෙයක් නැහැ. හැබැයි මම මේ කියපු ඒ අර අන්තිමට කියපු ටික යාළුවනේ හැම මේෂ ලග්නේ මේෂ රාශියේ පාප පීඩිත වෙලා නම් සහ පාපී ග්‍රහයෙක්ගේ දෘෂ්ටියක් ඔබේ පළවෙනි රාශියට වැටලා නම් විතරයි එහෙම වෙන්නේ. ඉතින් අපි බලමු. මේෂ රාශිය රවි කියන ග්‍රහයාට ඇත්තටම උච්චයි. එතකොට කුජ කියන ග්‍රහයාට ස්වශේෂ්ත්‍රයි. මොකද මේෂ කියන්නේ කුජගේ රාශියක්. ඒ වගේම අනිත් රාශි වලට සමහරකට මිත්‍රායි, සමහරකට සතුරුයි, සමහර වෙවට නීචයි. එතකොට මේෂ ලග්නයට යාළුවනේ ශනි තමයි නීච වෙන්නේ. එතකොට නීච ශනි නීච වුණාම ඊටමත් අසුබ ඵල තමයි මේ මේෂ ලග්නෙදී ලැබෙන්නේ. ඉතින් මෙහෙමයි ග්‍රහයේ කුච්ච නීච වුණා කියලත් එහෙම අපිට තනි කරලා මේ ග්‍රහය මේ විදිහට අපිට ප්‍රතිඵල දෙනවා කියලා කියන්නත් බෑ. ඒ වුණාට මේෂ රාශියට ශනි කියන ග්‍රහය නීචයි. නීච වෙච්ච ශනිගේ ග්‍රහ කාලය આવොත් ඔබට ඔබේ හඳහනේ පිහිටීමත් එක්ක ඉතා අශුභ දේවල් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් අපි බලමු ඊළඟට මේෂ දැන් ඔයගොල්ලන්ගේ චරිත ලක්ෂණ මම හිතනවා දැන් ඔයගොල්ලෝ මේෂ ලග්නේ නම් මේක අහන්නේ මේෂ ලග්නේ ඔබනේ. මේෂ ලග්නේ නම් දැන් ඔන්න ඔබ තේරුම් ගන්න මං කියපු ඒවත් එක්ක ගලපලා බලන්න මගේ චරිතෙත් මේ වගේද මගේ චරිත ලක්ෂණත් මේ වගේද එහෙම කියලා. ඉතින් අපි බලමු සෞඛ්‍ය හා රෝගාබාධ පිළිබඳව මේෂ ලග්න හිමියන්ගේ. සාමාන්‍යයෙන් ගත්තොත් මේෂ ලග්න හිමියන්ගේ මේෂ රාශි ජන්මීන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට රෝගාබාධ වලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිය වැඩි. ඒ වගේම ඒගොල්ලෝ පහසුවෙන් රෝග වලට ගොදුරු වෙන්නේ නැහැ. රෝගයක් වැළඳුණත් මේෂ රාශියෙන් උපන්න අයට ඉක්මනට මේවා සුව කරගන්නත් හැකියාව තියෙනවා. ඒ වුණාට මේ මේෂ රාශි හිමි ජන්මීන් මේෂ ලග්න හිමි ජන්මීන් මම කිව්වද කියලා මට මතක නැහැ මුලින් මේ කුජ ග්‍රහය තමයි මේෂ ලග්නේ අධිපති. මේෂ රාශිය හිමි කුජ ග්‍රහයට. කුජ ග්‍රහය කියන්නේ ආයුධකාරක ග්‍රහයනේ. ඉතින් මේෂ රාශියෙන් උපන් ඔයගොල්ලන්ට කැපීම්, කෙටීම්, සීරීම්, සුළු තුවාල වීම ආදියට ඒ වගේම කලාතුරකින් හදිසි අනතුරු වලට එහෙම ගොදුරු වෙන්න ඉඩකඩ තියෙනවා. එතකොට ඔයාලගේ ලග්නාධිපති කියන්නේ කුජ ග්‍රහයට. ලග්නාධිපති කියන්නේ ලග්නයට අධිපති ග්‍රහයා. මං කියවා වගේම කුජ ග්‍රහයට ඔයාලගේ 8 වෙනි අධිපතිකව හිමිනුත් එම තත්ත්වය මං අර කිව්ව කැපීම්, කෙටීම්, තුවාල වීම, අනතුරු වලට ලක්වීම ඒවා වැඩි වලට ලක්වීමේ ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන්. 8 වෙනි කියලා කියන්නේ අපේ හඳහනේ යාළුවනේ මාරක ස්ථානික දෘෂ්ටි ස්ථානයක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. ඉතින් ජ්‍යොතිෂයේ
බර වචන පාවිච්චි කරන්නේ නැතුව මම ඉතින් ඔයගොල්ලන්ට ඉතාමත් සරල විදිහට තමයි ඔයාලගේ ලග්නයට කොහොමද කියලා පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. මොකද සමහර විට ඔයගොල්ලන්ට ජ්‍යොතිෂය ගැන දැනීමක් නැතිනම් අර ඒ වගේ වචන බර වචන දාපුවම තේරුම් ගන්න පොඩක් අපහසු වෙන්න පුළුවන් හින්දා ඉතාමත් සරල භාෂාවෙන් තමයි ඔයගොල්ලන්ටම ඔයාලගේ ලග්නය ගැන මේ කියලා දෙන්නේ. ඉතින් ඒ වගේ අව්‍යාවිද භාවිතයේදී රිය පැදවීම් වලදී ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනි මේෂ ලග්න හිමි ඔබ. සෞඛ්‍ය තත්ත්වය නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා පෝෂ්‍යදායී ආහාර වගේම ව්‍යායාමත් අවශ්‍ය වෙනවා. ඒ වුණාට වඩාත් යෝග වන්නේ බොහෝ කාලයක් වැය වෙන ව්‍යායාම සහ ක්‍රීඩාදී නෙමෙයි ටික වේලාවකින් අවසන් වෙන ඒවාය. එතකොට වැඩ යාළුවනේ ටිකක් පැටලුණාට ගණන් ගන්නවා. මම මේ වීඩියෝ එක නවත්තන්න නැතුව අර එක දිගටම කියාගෙන යන්නේ. සමහර අය පහුගිය වීඩියෝ වල ඇත්තටම දොස් කියලා තිබුණා. ඒ වුණාට ඉතින් ඒ ගැන මං කමා කරනවා. ඉතින් යාළුවනේ පොඩි කාර්මික දෝෂ වෙන්න පුළුවන්. මොකද මම මගේ ෆෝන් එකෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒක නිසා ඉතින් යාළුවනේ මේකට මැසේජ් එනවා, කෝල්ස් එනවා, ඒ වගේ ගොඩක් දේවල් වෙනවා. ඒ නිසා යාළුවනේ අපි කතාවෙන් අපි ආයෙත් යමු අපේ මේෂ ලග්න හිමියාලගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කර හිටියේ. මේෂ ලග්න හිමියන් ඉක්මනට ක්‍රියා කරන කට්ටිය ඉතින් ඒගොල්ලන්ට අනිත් අයට වඩා ඇත්තටම විවේකයේ සහ නිින්ද තියෙනවා නම් ගොඩාක් හොඳයි. ඒ වගේම තමයි හදිසි කෝපය, පශ්චාත්තාපය වගේ අහිතකර ආවේග වලින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීමත් මේෂ ලග්න හිමියන්ට ඒගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් රැකගෙන යන්න හොඳ ඉවහලක් වෙනවා. මේෂ ලග්නයේ හිමි ඔයගොල්ලෝ මේෂ රාශි ග්‍රහයින් මොකක් හරි හේතුවකින් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ පාප පීඩිත වෙලා නම් මොනවා හරි ඒ වගේ අසුබ දෘෂ්ටියක් ලැබිලා නම් ඉතින් ඔයගොල්ලන්ට දෘෂ්ටිය පීඩාවටපත් වෙලා හැම තියෙනවා නම් හිස රුජාව, ශීර්ෂාබාධ, දන්තාබාධ, නිින්ද නොයාම, නහර කැක්කුම්, ආමාශය, ඒ වගේම වකුගඩු ආබාධ, උණ, පැපොල, පීනස, සරම්ප, මීමැස් මොරේ, ඇස් රෝග, ඒ වගේම මොළයට ලේ යන නහර වල තියෙන යම් ආබාධ ඇති වෙන්න පුළුවන්. හිස කේස් වැටීම් වගේ රෝගවලට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව පොඩ්ඩක් ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න. ඉතින් මේ රෝගාබාධ ඔබ මේෂ රාශි හිමි ජාන්මියෙකු පමණින් ඇති වෙන්නේ නැහැ. යම්කිසි ඔබේ අර ලෙඩ ඒවා ගැන කියන කොටුවක් තියෙනවනේ හඳහනේ. අන්න ඒක පාප පීඩිත වෙලා ඒ වගේ මොකක් හරි තියෙනවා තමයි මේ වගේ ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ යාළුවනේ. ඔන්න අපි බලමු දැන් මේෂ ලග්න හිමියන්ගේ ගෘහ ජීවිතය ගැන. ඉතින් මේෂ ලග්න හිමියෝ මේෂ කියන්නේ කුජගේ ගෙදරක්නේ. ඉතින් එතකොට කුජ කියන්නේ ටිකක් සැරපරුෂ කෙනෙක්. ඉතින් ගෘහ ජීවිතය ගත්තාම මේෂ ලග්න හිමි ඔයගොල්ලන්ගේ ටිකක් සාමකාමී නැහැ. විවිධ අවුල් වලින් යුක්ත වෙන්නට පුළුවන්. මොකද ඔයග ටිකක් සැරපරුෂ කෙනෙක් නේ ඔබේ ලග්නාධිපතියා. ඒ නිසා ඉතින් ඒ වගේම මේ හදිසි කෝපය ඒ වගේම අර ඉවසන් නැතිකම කියන හේතු හින්දා ඔයගොල්ලන්ගේ පෞල් ජීවිත එහෙම ටිකක් අවුල් වෙන්න ඉඩ තියෙනවා මේෂ ලග්න හිමියන්ගේ. අර පෞල තුළ තියෙන සාමකාමීත්වය ටිකක් අඩුයි. අනිත් කෙනාට ඇහුම්කන් දෙන්නේ නැහැ. තමන් හරි කියන මතේ ඉන්නේ. තමන් තමා ප්‍රධානිය කියලා හිතන්නේ. අන්න ඒ වගේ. අනිත් එක දුරදිගේ හිතන්නේ නැහැ. හිතන්නේ බලන්න නැතුව තීරණ ගන්නවා. හිතන්නේ බලන්න නැතුව කෝප ගන්නවා. අන්න ඒ වගේ තත්ත්ව නිසා මේෂ ලග්න හිමියන්ගේ පෞල් ජීවිතය, ගෘහ ජීවිතය ඒ තරම්ම සාමකාමී නැහැ. හොඳද? ඉතින් ඇත්තටම දැන් අපිට තරහ යනකොට සමහර ලග්න රාශි ජාම්මියෝ ඉන්නවා. අපි ඒවා එකපාර කියන්නේ යන්නේ නැහැ. එකපාර ක්‍රියාවට නංවන්නේ නැහැ. හදිසි කෝපයක් ආවට එහෙම කරන්නේ නැහැ. ඒ වුණාට මේෂ
ලග්නයෙන් උපදින ඔබ එහෙම නෙමෙයි. ඔබට තරහ ගියාද කියලා දැම්මා. අන්න ඒ වගේ චරිත ලක්ෂණ තමයි තියෙන්නේ. ඉතින් අර අපිට තරහ යනවා කියන්නේ යාළුවනේ අපි තරහ ගිහිල්ලා අපි කෙනෙක්ට බයින්න පෙළඹෙනවා කියලා කියන්නේ අපිට අපේ හිත ඇතුලේ අපිට දරා ගන්න බැරි ලොකු පීඩනයක් ලොකු ගිනි බෝලයක් වගේ එකක් තියෙනවා කියන එකනේ අපි මිනිහෙකුට බයින ඒක අපේ හිතේ තියාගෙන ඉන්න බැරිම තැන. ඉතින් එතකොට අපි අර ඒක අපිට දරා ගන්න බැරි දේ අපේ කටින් පිට වෙනකොට අර අපේ ඉස්සරහා ඉන්න පුද්ගලයා කොහොමද ඒක දරාගන්නේ කියලා අපි එතකොට හැම වෙලෙම පොඩක් හිතන්න ඕනේ. කියන්නේ අපි තරහ ගිහිල්ලා වචනයක් පිට කරන්න කලින් ඒක හිතන්න ඕනේ. ඒක මේෂ ලග්න හිමියන් පොඩ්ඩක් රාශි ජන්මින් පොඩ්ඩක් හිතේ තියාගත්තොත් ඇත්තටම මම හිතනවා ගොඩක් හොඳයි කියලා. මොකද අපි තරහ එන්නේ ඇත්තටම තරහ අපිට පාලනය කරගන්න බැරි ඒ වචන. ඒ කියන්නේ අපිට පාලනය කරගන්න බැරි තරම් තරහ ගිය වෙලාවක ඒක කොහොමද තව පුද්ගලයෙකුට එතකොට ඒක නිකන් ගොඩාක් දරුණු විදිහට බලපාන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට ඒකට හොඳම විසඳුමක් තියෙන්නේ මේෂ ලග්න හිමියන් විවාහ වෙනකොට ගැළපෙන සහකාරියක් ටිකක් හොයලා බලලා විවාහ වෙන්න ඕනේ. ඒ වගේම තමයි වෙසීමේ ගුණය පුරුදු පුහුණු කරගන්න එකත් මේෂ ලග්න හිමියන්ට මේ தත්ත්වයෙන් ගැලවෙන්න ඇත්තටම ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ඔබට සිංහ ධනු සහ තුලා කියන රාශියකින් උපතලත් කාන්තාවක් මේෂ ලග්න හිමියන් සඳහා විවාහයට ඉතාමත්ම ගැළපෙනවා. ඔවුන් තෝරාගන්නේ අපි බලමු මේෂ ලග්නයෙන් හිමි ඔයගොල්ලන්ගේ රැකියාව හා ධන සම්පත් කොහොමද කියලා. මේෂ ලග්නයේ උපන් අය අතර යාළුවනේ විශාල ධානපතින් දක්නට ලැබෙන හරීම කලාතුරකින්. ඒ කියන්නේ ඒගොල්ලෝන්ගේ තුල ඔවුන් අතර අර ධනෙ සෙවීමට ධනෙ රැස් කිරීමට ආශාවක් නැතුව නෙමෙයි දැඩි ආශාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔවුන් අර උපයන මුදල් ඒ ආශාවෙන් මේ ක්ෂණයේක්ම මේ වියදනුත් කරනවා. ඒ වගේම ඒක නිසා මේ හේතුව නිසාම ඒගොල්ලොන්ට මේ මේෂ රාශියෙන් උපන් ඔබට ආර්ථික තත්ත්වය ගැන ගත්තාම මෙතරම් සතුටුදායක ආර්ථික තත්ත්වයක් ගොඩනගා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ බොහෝ අයට. ඉතින් මේෂ ලග්නයෙන් හිමි ඔබට පොලිසියේ හමුදාව වගේ ආරක්ෂක සේවා, ඒ වගේම වෛද්‍ය වෘත්තිය, නීතිඥ, ලිපිකරු සේවය, රහස් පරීක්ෂකවරු, ඒ වගේ ශල්‍ය වෛද්‍යවරු, ගින්දර උපයෝගී කරගෙන වැඩ කරන කර්මාන්තවල වැඩ කරන්න, උළු ගඩොල් බේකරි යකඩවාණි වගේ ඒ වගේ කර්මාන්තවල වැඩ කරන්න, ඒ වගේ රැකියා ගැලපෙනවා. ඊට පස්සේ ආයුධ භාවිතා කරලා රැකියා කරන්නේ මුරකරුවන්, ඒ වගේ ඒවත් ගැලපෙනවා. අරක් කැමියන්, දීවරයන් වගේ කටයුතු වගේ රැකියා තමයි මේෂ ලග්න හිමියන් බොහෝ විට තෝරාගන්නේ. ඒගොල්ලන්ට ලැබින්නේ ඒ වගේ රැකියා තමයි බොහෝ විට. ඔය වගේ රැකියා තමයි මේෂ ලග්න හිමියන් ලැබෙන්නේ. ඒ වුණාට ඔබේ මේ හඳහනේ ලග්නෙන් 2, 6, 10 කියන රාශිවල තැන්පත් වෙලා ඉන ග්‍රහයින්ට අනුරූපව ඔබේ රැකියාවේ උරුමය වෙනස් වෙන්නත් පුළුවන්. මේෂ ලග්න හිමි ඔබට දෛනික කටයුතු වලට සතියේ සිකුරාදා ඒ වගේම සෙනසුරාදා සුබයි. ඒ දවස්වලට ඔබේ සුබ කටයුතු කරගන්න. එදාට හුඟක් සුබඵල ලැබෙයි ඔබ කරන්න යන රාජකාරී වල. ඒ වගේම ග්‍රහ අධිපතියා මේ කුජගේ අධිපති දවස තමයි අඟහරුවාදා. එතකොට ඔබට අඟහරුවාදා කියන දවස සුබ දිනයක් විදිහට ගන්න පුළුවන්. ඒ වුණාට මේෂ ලග්න හිමියන්ට හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. කුජගේ අධිපතිනේ අඟහරුවාදා. එතකොට ඔබේ ලග්නයේ 8 වැනි භාවයේ අධිපතිය තමයි කුජ වෙන්නේ. එතකොට ඔන්න ඔබට අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා යාළුවනේ. එතකොට ඔයගොල්ලෝ අඟහරුවාදා කරන්න යන වැඩ කටයුතු එච්චර අර මාකර ප්‍රශ්නකින් ගැටලුවකින් විසඳෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා අඟහරුවාදට වඩා අර මං කිව්ව සිකුරාදායි සෙනසුරාදායි කියන දවස් දෙක තමයි ඔබට සුබම දවස් දෙක කියලා මට හඳුන්වන්නට පුළුවන් වෙන්නේ.
වගේම තමා මේෂ ලග්න ඔබට බදාදා දිනවල් ඔය ණය ගන්න තරඟවලට යන්න වගේ ඇත්තටම හොඳ සුබඵල ලබා ගන්න පුළුවන්. ඒතර බ්‍රහස්පතින්දා දවස සංචාරක කටයුතු සඳහාත් ඔබට යෝග්‍ය වෙනවා. ඔබේ ජය අංකයේ විදියට 6, 8 සහ 9 කියන අංකයන් ඔබට වාසනාව ගෙනත් දෙනවා. එතකොට ඔයගොල්ලොන්ට වාසනාවන්ත වර්ණයේ විදිහට අපට නිල් පාට වර්ණය හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මාකාරී ඔය මැණික් වගේ වහිම පළඳිනවා නම් නිල් සුදු වගේ මැණික් මේෂ ලග්න හිමි ඔබට සුබයි. ඉතින් ඔන්න ඔය දේවල් තමයි මේෂ ලග්න හිමි ඔබට මේ මේෂ රාශියෙන් හිමි ඔබට උපන් ඔබට ඔබේ ලග්නය අනුව කියන්න තියෙන. ඉතින් යාළුවනේ මේ දේවල් මම මේ කියපු කරුණු ඔයගොල්ලන්ගේ මම සමස්තයක් විදිහට කියන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ හඳහනේ පිහිටීම් අනුව සුභතාවයන් අනුව ඔබට මේ චරිත ලක්ෂණ ගෘහ ජීවිතයේ තියෙන දේවල් එතකොට සෞඛ්‍ය ගැන ගත්තාම ඔය වගේ දේවල් ආර්ථිකය ගත්තාම පුංචි වෙනස්කම් වෙන්න පුළුවන්. ඒක ඔබගේ හඳහන උපන් වේලාව අනුව පරීක්ෂා කරගෙන තමයි ඔබට ගොඩාක් ඔබට මනන්න වූ පලාපල විස්තරයක් කරන්න පුළුවන්. ඉතින් මේ පොදුවේ මේෂ ලග්න හිමියන්ට හිමි ගති ලක්ෂණ තමයි මම කතා කරේ. ඉතින් මම හිතනවා මම ඉතාමත් සරලව පැහැදිලි ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ලග්නය ගැන කියලා දුන්නා යාළුවනේ. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට පිළිතුරක් ලබා දෙනවා. මම ඒ වගේම තමයි මයික වීඩියෝ එක හොඳ නරක තව අඩුපාඩු තියෙනවා නම් මතක් කරලම යටින් පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මම හුඟක් ආදරෙන් ඉල්ලනවා යාළුවනේ මගේ නාරි YouTube channel එක මම අලුතෙන් පටන් ගත්තේ. ඉතින් මම මේ කරගෙන යන කාර්යයන් ඉදිරියටත් කරගෙන යන්න මේ දේවල් හොඳයි නම් යාළුවනේ ඔයගොල්ලන්ට ඒ වගේ මම මොකක් හරි මේ වැදගත් කියලා පෝස්ට් එකක් දාපුවහම ඔයගොල්ලන්ට ඒකේ නැවත නැරඹීමේ හැකියාවක් ලැබෙන යාළුවනේ මතක් කරලා මගේ channel එක subscribe කරන්න bell icon එක click කරන්න. එතකොට මගේ මේ වීඩියෝ එක හොඳද නරකද මොනවද මගේ තියෙන අඩුපාඩු මොනවද තවත් වෙනස් වෙන්න ඕනි. ඒ වගේම ඔයගොල්ලන්ට තවත් දැනගන්න යම් දෙයක් තියෙනවා නම් ඒ සම්බන්ධව කමෙන්ට් එකක් දාන්න like එකක් දාන්න. එහෙනම් ඉතින් ගිහින් එන්නම් ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න. එහෙනම් ගිහින් එන්නම්.